ආයුබෝවන් ඔයාලට කොහොමද සතුටෙන් සනීපෙන් ඉන්නව නේද? Life with Mom and Sanu YouTube channel එකට මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ මල් සේල් වලින් මල් ගත්ත හැමෝටම ගොඩාක්ම ස්තුතියි. channel එක බලපු ඔයාලටත් ගොඩාක්ම ස්තුතියි. මම අද මගේ තුන්වෙනි මල් සේල් එක ගේන්නයි සූදානම. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලම එකතු වෙන්න කියලා මම ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා. එහෙමනම් අපි මල් සේල් එක බලමු. අංක 1 මෙන්න මේ ලස්සන මල් පැලය. ඒක අංක 1 250යි. අංක 2 මේ මල් පැලය පෙටෝනියා එකක්. ඒක 150යි. අංක 3 එපිසියා එකක්. මේ රතු පාට මල පිපෙන එක. ඒක රුපියල් 100යි. අංක 4 ඒකත් එපිසියා එකක්. රතු පාට මල පිපෙන මේ පැල දානවා. එකක් රුපියල් 100යි. අංක 4ක් රුපියල් 100යි. අංක 5 මේ ඇප්‍රිකන් වයලට් එක. ඒකේ මල් ගොඩක් පිපිලා තියෙනවා මේ සැරේ. මේ වගේ තව පැල තියෙනවා. ඒක 150යි. අංක 6 මේ කිරිත් දෙක. ඒක ලොකු එකක්. ඒ පැලේ ලොකුයි. ඒක රුපියල් 300යි. අංක 6 රුපියල් 300යි. අංක 7ෙන් තියෙන්නේ ඒ කිරිත් දෙකේම පොඩි එක. ඒක 150යි. මේකෙත් මල් පිපුණා. මේ දවසේ මල් වැටිලා. මේක 150යි. අංක 7 ඒකේ ලොකු එක අංක 6 ඒක 300යි. අංක 8 මේ කහපාට මල් පිපෙන ඒක ඒකේ මේ තියෙනවා මේ මල පාට වුණා මේ තැන් වලින් පැලෙනවා. මෙහෙම පඳුරටක් හැදෙනවා. ඒක අංක 8 රුපියල් 200යි. අංක 9 මේ කැමුමි කියන්නේ මේකට පොල් කතු මල කියලා. ඒක අංක 9 350යි. අංක 10 මෙන්න මේක. ඒකේ මේ වගේ එක පැලයක් මල් ගොඩක් තියෙනවා. මේ වගේ 150යි. ඒක අංක 10 150යි. අංක 11 මෙන්න මේ පිලෝ එක. ඒක 350යි. අංක 12 මෙන්න මේ ඇඩ්බනිමා එක. අංක 12 රුපියල් 200යි. අංක 13 මේ ඇඩ්බනිමා එක. ඒක 150යි. අංක 14 මේ ඇඩ්බනිමා එක. ඒකත් 150යි. අංක 15 මෙන්න මේ ඇඩ්බනිමා එක. ඒක 200යි. අංක 16 මේ ඇඩ්බනිමා එක. ඒකත් 200යි. අංක 17 මේ පැලය. මේ අර උස යන්නේ නැති එක. ඒක 250යි. ඒක අංක 17 250යි. අංක 18 මෙන්න මේ ඇඩ්බනිමා එක. ඒක රුපියල් 100යි. අංක 19 මේ ඇඩ්බනිමා එක.
මේවා උසයි. අඩියකට වඩා උසයි. එකක් රුපියල් 100යි. අංක 20 මෙන්න මේක ඒක රුපියල් 200යි. අංක 21 මෙන්න මේ තලය අංක 21 රුපියල් 200යි. අංක 22 මෙන්න මේ නුග තලය අංක 22 350යි. අංක 23 මෙන්න මේ පැලය මේක 150යි. අංක 23 150යි. අංක 24 මෙන්න මේක අංක 24 ඒක 300යි. අංක 25 මේක මේ මොන්ස්ටර් වර්ගයක් ඒක 350යි. අංක 25 350යි. අංක 26 මේ කොළතාත කුරු සෙන්සරේරියා එක අංක 26 130යි. අංක 27 කාපාට සෙන්සරේරියා එක කුරු එක අංක 27 200යි. අංක 28 මේක එල්ලෙන පෝච් එකට දාන වර්ගයක් අංක 28 මේක රුපියල් 50යි. අංක 29 මෙන්න මේක අංක 29 ඒකත් රුපියල් 50යි. අංක 30 මේ කහපාට දාරේ තියෙන සෙන්සරේරියා එක ඒක නේ පඳුරම රුපියල් 1000යි. ඒක අංක 30 රුපියල් 1000යි. අංක 31 ඒකෙම තනි තලය ඒක 150යි. අංක 32 මේ කොළපාත සෙන්සරේරියා එක උසයි ඒවා මේ පඳුරම දෙනවා මේ පඳුරම රුපියල් 500යි. ඒක අංක 32 මේ කොළපාත මේක ඒකෙත් කර දාලා තියෙන්නේ සෙන්සරේරියා එකේ ඒක අංක 33 ඒක රුපියල් 100යි. අංක 34 මේනනේ ලොකුම ලොකු පඳුර කිලෝ එකක් මේ සේරම ඉන්ඩෝ තියන්න හොඳයි. අංක 34 මේ පඳුරම ඒකේ තල ගොඩක් තියෙනවා කට් කරලා හදා ගන්නත් පුළුවන්. අංක 34 රුපියල් 500යි. අංක 35 ඒ පිලෝ එකේ තනි පැලය ඒක රුපියල් 100යි. අංක 36 මෙන්න මේ ගහ ඌ දාලා තියෙන්නේ හොඳට අංක 36 රුපියල් 200යි. අංක 37 මේ වැටකේ වර්ගය ඒක 350යි. අංක 38 මෙන්න මේක මේවා ලොකු පැන ඒක රුපියල් 300යි. ලා රෝස පාට එක දම් පාටට හුරුයි ඒක රුපියල් 300යි. ටික අංක 38 මේක අංක 39 රතු පාට මල තියෙන එක පුහුත්තු ගොඩක් දීලා තියෙනවා. අංක 39 රුපියල් 300යි. අංක 40 මෙන්න මේ පැලය ඒක 150යි. අංක 41 රෝස කනේරු මේක ලා රෝස පාට එක
ලාරෝස පාට මල තියෙන එක රුපියල් 300යි. මේක අංක 42. සදරස පාට මල තියෙන එක අංක 42 එකක් රුපියල් 300යි. මේවා අඩි 2කට වඩා උස ගස්. අංක 43 මෙන්න මේ පැලය අර යට දම් පාටට තියෙන්නේ. අන්න ඒක 150යි. අංක 44 මෙන්න මේක මේවා ලොකු බස් මේක රුපියල් 300යි. අංක 45 මෙන්න මේ මනි ප්ලාන්ට් එක උස පැලයක් අංක 45 150යි. අංක 46 මෙන්න මේ රතු පාට මල තියෙන ඉන්ටීරියර් එක ලොකු බස් අංක 46 400. අංක 47 මේ කොකාකෝලා පාට මල තියෙන එක අංක 47 400යි. අංක 48 තැඹිලි පාට මල තියෙන එක බයි කලර් වෙනවා. ඒක රුපියල් 500යි. අංක 47 රුපියල් 500යි. අංක 49 මේ ඉන්ටීරියර් එක අංක 49 600යි. ඔහොත් එනවා. අංක 50 අද මම ඔයාලට අංක 50න් ගෙනාවේ බෝගන්විලා. ඒ ඔක්කොගෙම මල් තියෙනවා. පාට තියෙනවා මොහක් හයක් විතර වගේ. ඒ ඔක්කොටම අංක 50 තමයි දාලා තියෙන්නේ. ඒවා මේ තාක් ඔක්කොගෙම මල් තියෙනවා. මේ ඔක් රුපියල් 200යි. මේ හොඳ ගස් ඔක්කොම නිරෝගී ඔක්කොගෙම මල් තියෙනවා. මල් තියෙනවා පුහොක්ක දාලා තියෙනවා. ඒ ඔක්කොම රුපියල් 200යි. එක ගහක් රුපියල් 200යි. ඔක්කොම දාලා තියෙන අංක 50 යටතේ. මේ එක පොත් එකක් රුපියල් 200යි. මේ අවුව හොඳට තියෙන කාලේ ලොකු නඩත්තුවක් නැතුව ලේසියෙන් අපිට හදාගන්න පුළුවන් බෝගන්විලා. අවුවට හොඳට මල් පිපෙනවා. අංක 50 රුපියල් 200යි. මේ මල් අතරේ ඔයාලා කැමති මල් තියනවා නම් මේ මිලට සාධාරණයි කියලා හිතෙනවා නම් එක මල් පැලයක් හරි ගන්න කැමති නම් මට කතා කරන්න. WhatsApp මැසේජ් එකක් දාන්න. කුරියර් පහසුකම් තියෙනවා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා comment එකක් දාලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙමනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලට තෙරුවන් සරණයි.